මචං ගාමිනී මාර වැඩි නුනේ මම මේ කැලේ මැද්ද ඇවිල්ලා මේ මඩ ගොහරුවක් තිබිලා ඒක මේ දැන් මේ ගිලනවා කඩලා මේ මට දැන් මොකුත් කරගන්න බෑ හෙල්ලෙන්නවත් බෑ මම දැන් කෑ ගැහුවා මොකේකවත් ඇහෙන්නේ නැහැ මම දැන් බේරෙන්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ අනේ අම්මපා මල්ලි දැන් ඉතින් සරලව කියනවා නම් ඔය මඩ ගොහරුවෙන් ගොඩ එන ක්‍රමයක් බලමු කලලෙන් කකුල ඇද ගන්න ඉක්මන් වෙන්න එපා ඒකෙන් තවත් ගිලෙන්න පුළුවන් ඒ වෙනුවට පුළුවන් තරම් පිටින් බර තියාගෙන සෙමෙන් කකුල ලිහිල් කරන්න උත්සාහ කරන්න. පුළුවන් නම් බිම දිගා වෙලා මඩ මතු පිට පාවෙන්න බලන්න. ওই විදිහට කරලා බේරෙන්න බලන්න මල්ලි. බේරෙන්න බෑ අයියේ. මේකනේ සීන් එක දැන් මං කැලේ මැද්දේ. හරිද? දැන් ඕම් මගේ බඩ හරියට විතර ඇවිල්ලා තියෙන්නේ. හරිද? මට හෙල්ලෙන්න බෑ, කකුල් දෙක හොල්ලන්න බෑ. මං දැන් කෑ ගැහුවා එක මිනිස්සෙක්වත් උත්තර දෙන්නේ නැහැ. කැලේ මැද්දේ ඉන්නේ අතර මං එලා. දැන් මං මැරෙන්න යන්නේ. නේ අම්මපා මල්ලි. ඇති සතයක් නැතිව හිස් ඔළුවයි හිස් වොලට් එකයි අරන් කැලේට රිංගල කරගත්ත විනාශයක් නෑ මේ. තමුසේ ලෝකේ හොල්ලන්න හදපු අනාථයාද දැන් ඔය මඩේ ගිලෙන්නේ. ඔය ඩොග්ස් දීලා ගොඩ එන්න බැරුව ඉන්නකොට පේනවා තමුසේගේ හැකියාව. බැංකු නායකාරයන්ට බය කැලේ වැන්නලා හැංගෙන්න ගිහින් අන්තිමට මඩේ තැම්පත් වෙන්න උනා නේද? කෑ ගැහුවට සතාසිය ඔහොම අයියෝ මේ නෑ අනේ ඔහොම හිතරිත් දන්න එපා මම දැන් බේරෙන්න දැන් ඔයා උතන බයිලා කී ඉන්නකොට මං ගිලෙනවා දැන් ඕම මගේ මේ ඉන මොකද්ද මෙතනද කියන්නේ මේ ෂෝල්ඩර්ස් ගාවට ඇවිල්ලා තියෙන්නේ මේ මම මොකද්ද කරන්නේ මට දැන් මම මැරෙන්න යන්නේ අයියෝ අනේ අම්මපා මල්ලි දැන් ඉතින් ෂෝල්ඩර්ස් ගාවටම ගිලිලා කියලා කෑ ගැහුවට වැඩක් නෑනේ අර මම කලින් කිව්ව විදියට පුළුවන් තරම් අත් දෙක දෙපැත්තට දිගෑරලා පිටින් බර තියාගෙන සෙමෙන් හුස්ස ගන්න බලපන් කකුල් දෙක එහෙට මෙහෙට සොලවන්න මේ ඕ දැන් අත් දෙක දෙපැත්තට දාලා මං කරා ඕන් දැන් ඉන මේ නිකට ගාවට ආවා ඕන් දැන් කට ඇතුළටත් යනවා මට කට ඇතුළේ අම්මපා මල්ලි තමුසෙට දැන් කට ඇතුළටම මඩ ගිහින් කතා කරගන්නත් බැරි තරම්ද ඉතින් ඔය හිස් ඔළුවටයි හිස් වොලට් එකටයි ඔය ලොකු ටෝක්ස් දුන්නට දැන් ඔය මඩෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයාගන්නත් බෑ නේද ඔය ලොකු අදහස් ක්‍රියාත්මක කරන්න ගිහින් අන්තිමට තමුසගේ මඩේ ගිලීම තමයි සත්‍ය වෙලා තියෙන්නේ දැන් ඉතින් කියන්නේ ඉතින් දැන් මේ ඔයාලා ඉතින් හදලා තියෙන අපිට අපිව ගයිඩ් කරන්න ඔයාලා කිසිම වැඩක් නැහැ නේ බයිනවා මොකද්ද මේ සල්ලි නැති කතා කියන හිඟන කතා මොකද්ද මේ අනේ අම්මපා මල්ලි මැරෙන්න ඔන්න මෙන්න වෙලාවෙත් මට බැන ඉන්න එක තමයි තමුසට තියෙන ලොකුම හැකියාව මඩේ ගිලි හිටියත් ලොකු ටොක්ස් දෙන්න නම් අමතක වෙන්නේ නැහැ දැන් ඉතින් බැංකු ගිණුමේ ශේෂයේ බිඳුවයි කට ඇතුළටම මඩ ගිහින් ඉතින් අනේ මල්ලි ඔය තියෙන ලොකු අදහස් වලින් ඔය මඩෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයාගන්නකෝ ඉස්සල්ලා හරි ඉතින් ඔයාට ඉඳන් මම බේරගන්න බැරුණා මම මැරුණා අනේ අම්මපා මල්ලි දැන් ඉතින් මැරුණේ තාතේ සතයක් නැති හිස් අනාථයෙක් විදියටමයි